එතකොට තීරයක් තරංගයක සහ අන්වායම තරංගයක වෙනස්කම් මොනවද කියලා. ඒක තීරයක් තරංගයක මාධ්‍යංශ දෝලණය වෙන්නේ තරංගය ගමන් කරන දිශාවට ලම්බක දිශාවට තමයි මාධ්‍යංශ දෝලණය වෙන්නේ. ඊට පස්සේ අන්වායම තරංගය ගත්තොත් තරංගය ගමන් කරන දිශාවට සමාන්තර දිශාවට තමයි මාධ්‍යංශ දෝලණය වෙන්නේ. ඊට පස්සේ තීරයක් තරංග ඝන මාධ්‍ය සහ ද්‍රව මාධ්‍ය ඔස්සේ ගමන් කරනවා. ඊළඟට අන්වායම තරංගයක් ගත්තොත් ඝන මාධ්‍ය ඊට පස්සේ ද්‍රව මාධ්‍ය සහ වායු මාධ්‍ය ඔස්සේ ගමන් කරනවා. තීරයක් තරංග වලට අපිට උදාහරණ විදියට ජල පෘෂ්ඨය මත ඇතිවන තරංග ගන්න පුළුවන්. ජල පෘෂ්ඨ මත ඇතිවන තරංග ගන්න පුළුවන්. අන්වායම තරංග වලට අපිට ගන්න පුළුවන් ධ්වනි තරංග. ධ්වනි තරංග ගන්න පුළුවන්. මේ ටික අපිට මතක තියාගන්න පුළුවන් තීරයක් තරංග සහ අන්වායම තරංග අතර වෙනස්කම් විදියට.